හරි. අපි දවසට MCQ එකක් ගන්න කරනවා. ඒකේ 4 වෙනි දවස තමයි අද. එතකොට මේකේ දීලා තියෙන්නේ මේ වගේ වර්ග ප්‍රකාශනයක් දීලා මේක සාධක වලට වෙන් කරන්න කියන්නේ. සාධකයක් කියන්නේ මොකද්ද? ඒ වරහන් දෙක වෙන වෙනම බිඳුවට සමාන කරොත් මේ සමීකරණය තෘප්ත වෙන්න ඕනේ. නැත්නම් මේකත් බිඳුවක් වෙන්න ඕනේ. එතකොට අපි දන්නවනේ සාධකයක පොදු හැටි. දැන් කොහොමත් සාධකයක් එන්නේ සමාන ලකුණ දාගත්තා. වරහන් දෙකක් තියෙන්න ඕනේ. x දෙන්නෙක් ඉන්නවා. ඔන්න ඔක පොදු හැටිනේ. මෙන්න මේක මුලින්ම දාගෙන ඉන්න. මේ හැටේ දාගන්නවා මුලින්ම මොකක් ආවත් ඒ කියන්නේ x නම් ඇවිල්ලා ඉන්නේ මෙන්න මෙහෙම දාගන්නවා. මොකද්ද? වරහන් දෙක දාගත්තා. අතින් x දාගත්තා. ඊට පස්සේ අපිට ඕනේ මෙතනට අපි දන්නවා ලකුණකුයි ඉලක්කමුකුයි ඕනේ. ලකුණකුයි ඉලක්කමුකුයි ඕනේ. ඔය දෙකනේ තව අඩු. ඒ දෙක ගන්න මෙහෙමයි. මුලින්ම කියනවා දෙවෙනි යට තියෙන ඉලක්කමත් එක්ක තියෙන ගණිත කර්මයකට. මොකද්ද තියෙන්නේ මෙතන? මුලින්ම කියන්නේ මේ දෙවෙනි යට තියෙන එක්කෙනාගේ මේ ලකුණ ගාවට. එතන තියෙන්නේ මොකද්ද? ධනක්. ධනක් නම් මොකද්ද වෙන්නේ? ඉන්නේ එකතු වෙලා. ධනක් නම් මෙතන ධනක් නම් ඉන්නේ එකතු වෙලා. එකතු වෙනවා නම් එකතු වෙන්න පුළුවන් කොහොමද? එක්කෝ අපි දන්නවා ධන එකතු වෙනවා. නැත්තම් ඍණ තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ එකතු වෙනවා කියන්නේ මේ අගය වැඩි වෙන එක. දැන් බලන්න. ධන 5 ධන 3. ඍණ 5 ඍණ 3. දැන් මේ ධන 5යි ධන 3යි එකතු වුණොත් මොකද වෙන්නේ? ධන 8යි. ඍණ 5යි ඍණ 3යි ඍණ 8යි. ධන 5යි ඍණ 2යි ධන 5යි ඍණ 2යි විරුද්ධ ලකුණු දෙක. එතකොට ලොකු එක්කෙනාගේ ලකුණ වැටලා දෙන්නගේ අන්තරය තමයි ගන්න ඕනේ. ඍණ 5 ධන 2. එතකොට ඍණ 3. දැන් බලන්න මේ එකම වගේ ලකුණු තියෙද්දි අගේ වැඩි වෙනවා මේ දෙන්නට වඩා මෙයා ලොකුයි. එකම වගේ ලකුණු තියෙද්දි මේ දෙන්නට වඩා මෙයා ලොකුයි. යන් දැක්කද නේද? හැබැයි ලකුණු විරුද්ධ වෙද්දි අඩු වෙනවා මේ. මෙයාට වඩා මෙයා අඩු වෙලා. එතන මොකක්ද වෙන්නේ? දෙන්න එකතු වෙනවා නම් එකතු වෙන්නේ කොහොමද? එකම ලකුණු තිබ්බොත්. හරි. දැන් එතකොට දැන් මෙතන අපි ධන දැක්ක ගමන් අපි දන්නවා එකතු වෙලා එන්නේ. එකතු වෙනවා නම් එකතු වෙන්න පුළුවන් එක්ක ධන නැත්නම් ඍණ. ඊට පස්සේ යනවා මේ දෙවෙනි යට තියෙන ලකුණු ගාවට. එතන ඍණයි. ආන් දැක්කද? දැන් මෙතන ඊට පස්සේ එන්නේ එකතු වෙලා කියලා තේරුම් ගත්තා. එකතු වෙන්න පුළුවන් එක්ක ධන නැත්නම් ඍණ. මෙතනට ආවට පස්සේ ඍණ. ඒ කියන්නේ දෙන්නම ඍණ. මෙතන ධන තිබ්බනම් දෙන්නම ධන වෙනවා. මුලින්ම යන්නේ මෙතන ලකුණ බල. මෙතන ලකුණ බලලා තමයි මෙතන දෙන්නේ. ඔන්න අපි එකෙන් තේරුම් ගත්තා දෙන්නම ඍණ කියලා. කොහොමද ඒක තේරුම් ගත්තේ? මෙතනින් එන්නේ එකතු වෙලා එකතු වෙන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ. එක්ක ධන නැත්නම් ඍණ. මෙතන ආවට පස්සේ ඍණ තියෙන හින්දා දෙන්නම ඍණ. ඊට පස්සේ අපි යනවා චක්‍රයට. මොකද චක්‍රේ? ಗುಣ වෙලා 18 දෙන්න ඕනේ. එකතු වෙලා එකද කියවන්නේ. ಗುಣ වෙලා 18 දෙන්න ඕනේ. එකතු වෙලා 11 දෙන්න ඕනේ. එතකොට මේ ලකුණ ගණන් ගන්න නැහැ. ಗುಣ වෙලා 18 එකතු වෙලා 11. බලමු. 18 හැදෙනේවා. 18 වරක් 1 6 වරක් 3 9 වරක් 2. කොහොමද හරියන්නේ? 18 1යි 19 හරියන්නේ නැහැ. 6යි 3යි 9 හරියන්නේ 9 2යි 11 යන්න හරියනවා. එතකොට අපි ඒක තේරුම් ගත්තා 9යි 2යි තමයි චක්‍රය කියලා. ඊට පස්සේ අපි පුරුදු වෙලා ඉන්නේ ලොකු එක්කෙනා මුලින් ලියන්නේ. ලොකු එක්කෙනා මුලින් ලියනවා 9. පස්සේ පොඩි එක්කෙනා අගින් ලියනවා. ඔන්න ඔහමයි. සාධකය අපි මේ අපේ දවස් 4 වෙනි දවසේ ප්‍රශ්නෙට උත්තරේ වෙච්ච මේ සාධක කඩන එකේ උත්තරේ මොකද්ද? x ඍණ 9යි x ඍණ 2යි තමයි උත්තරේ වෙන්නේ.